දවසක් වේවා මගේ ආදරණීය මල් යාළුවනේ අදත් අලුතෙන් මල් පැල පැකේජ් දෙකක් අරගෙන මං ආවා ඔයාලා හමුවට. මේ තියෙන්නේ සෙරා මැජික් කෙමිය පබළු හැදෙන ලස්සන රතු පාට අඩියකට ආසන්න උස මල් දෙකයි කැකුලක් එක්ක හොඳින් කට්මුල් බේරිලා තියෙන. හොඳින් පැල ගොඩක් බෝ කරගන්න පුළුවන් සෙරා මැජික් එක මම මේ පැකේජ් එකට ඇතුළත් කළා. මේ තියෙන සෙරා මැජික්. ඊළඟට තියෙනවා දම් පාටින් දිග මලක් දෙන පිවිඩිනෝ එක. මේක ලස්සන දම් පාට කලර් එකක්. දම් පාට වුණාම පර්පල් කලර් එක වුණාම ටිකක් මිල අධික වුණත් මම මේ පැකේජ් එකට මේක යොදලා තියෙනවා. ඒකත් මේ පැකේජ් එකට තියෙනවා අඩියකට ආසන්න උසක් තියෙනවා. ඊළඟට තියෙනවා බ්ලැක් නයිට් එක. බ්ලැක් නයිට් එකේ මල් 6ක් එක්ක කට්මුල් බේරලා තියෙනවා. හොඳ නිරෝගී ශාකයක්. ඒකත් අඟල් 8ක් විතර උසයි. බ්ලැක් නයිට් එක මම මේ පැකේජ් එකට ඇතුළත් කළා. ඊළඟට තියෙනවා ප්‍රින්සස් අමාලියා. මුල්ම මල නම් පර වෙන්න යන ගමන් තියෙන තව කැකුලක් එන ගමන් ඔයාලට පේනවා ඉතින් හොඳ නිරෝගී ගහක්. හොඳ නිරෝගී ශාකයක්. ඒකෙත් හොඳින් කට්මුල් බේරලා තියෙනවා. කට් කරලා පෙළ බෝ කරගන්න පුළුවන් ප්‍රින්සස් අමාලියා. එතකොට මෙන්න ගස් 4 3700. මෙන්න ගස් 4 3700ක් වෙන මුදලකට මම ඔයාලට දෙන්න කැමති සෙරා මැජික් මිලාදික එකක්. සෙරා මැජික් පිවිඩිනෝ බ්ලැක් නයිට් ප්‍රින්සස් අමාලියා. ඔයාලට මේ ගස් 4 සුදුසුයි කියලා හිතෙනවා නම් ලාභයි කියලා හිතෙනවා නම් මට මැසේජ් එකක් දෙන්න. ඊළඟට මම ඔයාලට ගෙනාවා මේ තියෙන දෙවෙනි පැකේජ් එක. හොඳට බලන්න ඔයාලා. මෙතන තියෙනවා ඇලෙක්සියා වයලට් අඟල් 6ක් විතර උස හොඳ නිරෝගී ගහ ඇලෙක්සියා වයලට් මම මේ පැකේජ් එකට ඇතුළත් කළා. මේකත් කොළ පාටින් බයි කලර් වෙනවා. ඊළඟට තියෙනවා ෆ්ලෑෂ් පඳුරක්. මේක මනි ෆ්ලෑෂ් එකක්. මනි ෆ්ලෑෂ් පඳුරක්. මේකේ පැල 3ක් තියෙනවා. වටින් තව පැල දෙන ගමන් තියෙන්නේ. ඒක ෆ්ලෑෂ් එකක්වත් නැති අයකට ගොඩාක් සුදුසුයි මනි ෆ්ලෑෂ් එක. ඊළඟට තියෙනවා බේබි පර්පල් එක. මේකත් හොඳ නිරෝගී මලක් කියනවා. හොඳ නිරෝගී මලක් එක්ක කට්මුල් බේරලා තියෙනවා. බේබි පර්පල් එකක් මම මේ පැකේජ් එකට ඇතුළත් කළා. ඊළඟට තියෙනවා විටාරා. ඒකත් කැකුලක් කෙනමින් ගමන් තියෙනවා. කට්මුල් බේරලා තියෙනවා. ඒකත් මේ පැකේජ් එකේ තියෙනවා. ඔයාලට සුදුසුයි කියලා හිතෙනවා නම් මේ පැකේජ් එක මට ඔයාලට 3200ක් වෙන මුදලකට ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් මගේ WhatsApp නම්බර එක 076 360 78 34 කියන නම්බර එකට මට කෝල් එකක් දෙන්න. WhatsApp මැසේජ් එකක් දෙන්න. ඉතින් එහෙමනම් ආයෙ දවසක අලුත් පැකේජ් එකක් අරගෙන මං එන්නම් ඔයාලා හමුවට. තෙරුවන් සරණයි.